වණක්කම් අද කතා කරන්න යන්නේ 10 වසරේ පෙළ පොතට අදාළ 12 වෙනි පාඩම. මං හිතන්නේ මේක පුතේ ඔයාලට තියෙන්නේ 3 වෙනි වාරයට අදාළ දෙවෙනි පාඩම තමයි මේ 12 වෙනි පාඩම කීරියුම් පාම්බුම් කියන එක. 10 වසරේ පාඩම් ටික මං පිළිවෙලට channel එකේ නැහැ පුතේ. ඒ කියන්නේ ටික දාලා නැහැ මම. පාඩම් එකක් හෝ දෙකක් ඇති. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට පාඩම් ටික පිළිවෙලට ඔයාලට දෙන්න. channel එකේ කලින් වීඩියෝ දැන් දාලා මං හිතන්නේ අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් මට එක දිගට දාන්න බැරි වුණා පුතේ වීඩියෝ ටික. කාලයක් මගේ ඇරිලා තිබුණා. මම බලාපොරොත්තු වෙනවා හැබැයි ඉස්සරහට ඔයාලට පාඩම් ටික එක දිගට ලබා දෙන්න. මං කියනවා මාත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න කියලා. එහෙනම් වැඩි කතා බහක් නොකර අපි යමු අද 12 වෙනි පාඩම කතා කරන්න. හරි? අච්චුපොත ළඟ තියෙනවා නම් අච්චුපොත ගන්න. 12 වෙනි පාඩම පුතේ මාතෘකාව තමයි කීරියුම් පාම්බුම්. කවුද කීරි කියන්නේ? කීරි කියලා කියනවා මුගටියා නේ? නම් පාම්බු කියන්නේ නයා. කීරියුම් පාම්බුම් මුගටියයි නයයි. ඔන්න මෙහෙම පටන් ගන්නවා කතාව. හොඳේ? ஏழை விவசாயி ஒருவன் ஒரு கீரையை வளர்த்து வந்தான். පුතේ ඒලයි විවසායි මතකද දන්නේ නැහැ 7 වසරේ පොතේ තිබුණා ළමයි ඒලයි පාටි වඩේ සුඩු හිරාර කියලා එකක් මතකයිද? ඒලයි පාටි දුප්පත් ආච්චි වඩේ සුඩු හිරාර වඩේ බදිනවා කියලා තිබුණේ. ඒලයි පාටි වඩේ සුඩු හිරාර දුප්පත් ආච්චි කෙනෙක් වඩේ බදිනවා. නම් ඒලයි කියන්නේ දුප්පත්. ඒලයි විවසායි දුප්පත් ගොවියෙක්. ඔතන තව එකක් තියෙනවා මේ බලන්නකො. විවසායි ඔරුවන් ගොවියෙක් පුද්ගලයාගේ නාමපදයක් අගට ඔරුවන් කියන එක දාපුවාම කෙනෙක් කියන එක තමයි කියවෙන්නේ. විවසායි ඔරුවන් ගුරුවරයෙක් අන්න එහෙම. හරි? එහෙනම් ඒලයි විවසායි ඔරුවන් දුප්පත් ගොවියෙක් ඔරු කීරියයි වලර්තු වන්දාන් මුගටියෙක් වලර්තු වන්දාන් ඇති කළා. ඔන්න දුප්පත් ගොවියෙක් කාවද ඇති කරේ ළමයි? මුගටියෙක් ඇති කළා. එහෙනම් මතක තියාගන්න විවසායි කියන වචනේ අපිට ඔය හම්බෙච්ච අලුතෙන් හම්බෙච්ච තැනක් නෙමෙයි මෙතන. 10 වසරේ පළවෙනි පාඩම ඕගොල්ලෝ කරනකොට හම්බුණා ඔය වචනේ ළමයි. විවසායි කියලා කියන්නේ කවුද? විවසායි කියන්නේ ගොවියා. එහෙනම් ඒලයි විවසායි දුප්පත් ගොවියෙක් ඔරු කීරියේ වලර්තු වන්දාන් මුගටියෙක් ඇති කළා. ඕකෙදි ඔයා මතක තියාගන්න ඕනේ වචන තුනක් තියෙනවා. ඒලයි දුප්පත් විවසායි ගොවියා ඊළඟට කීරි මුගටියා. හරි? ඊළඟට අදු මිහවුම් බුද්ධි සාදුරියම් මික්කදු. පුතේ අදු කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. මොනවාද අදු කියන වචනේ තේරුම් දෙක? ඌ ඒක. අදු කියන්නේ ඌ ඒක. හැබැයි අපිට මෙතනදි ගන්න පුළුවන් එක මොකද්ද? දැන් අපි කතා කරේ මුගටියෙක් ගැනනේ. දුප්පත් ගොවියෙක් හිටියා. එයා මුගටියෙක් ඇති කරා. අදු මිහවුම් බුද්ධි සාදුරියම් මික්කදු. පුතේ මික්ක කියන්නේ ගොඩක්. එහෙනම් අදු කියන තැන අපිට ගන්න වෙන්නේ ඌ ගොඩාක් බුද්ධිමත්. එජමාන් විශ්වාසමුම් කොණ්ඩදු. එජමාන් කියන ස්වාමියා. ස්වාමියාට විශ්වාසවන්තකමෙන් සමන්විතයි. කොණ්ඩදු කියන්නේ සමන්විතයි. කොණ්ඩදු සමන්විතයි. එහෙනම් ළමයි ඒලයි දුප්පත් විවසායි ගොවියා කීරි මුගටියා. ඒ වගේම ළමයි වැදගත් වචනයක් තියෙනවා. මොකද්ද? එජමාන් ස්වාමියා. හරි. ඔන්න ස්වාමියාට විශ්වාසවන්තයි මෙයා. ඒ වගේම බුද්ධිමත්. ඔරුනාල් එක දවසක්. එහෙනම් නාල් කියන එක දන්නවා ළමයි ඔයාලා. නාල් කියන්නේ දවස. එක දවසක් විවසායි. කවුද පුතේ විවසායි? ගොවියා. එක දවසක් ගොවියා வெளியே சென்றிருந்தான். කොහෙටද ගියේ? එළියට ගියා. வீட்டில் இருந்த. ඔන්න දැන් ගොවියා එළියට ගිහිල්ලා. வீட்டில் இருந்த. ගෙදර හිටපු විවසායියින් මனைவி
පුතේ බලන්නකෝ. දැන් විවසායි කියන්නේ ගොවියා. දැන් විවසායියින් ඔයාලා පොඩි කාලේ කිව්වා අම්මා වින් පෙයර් එනදු අම්මා වින් පෙයර් එනදු අප්පා වින් පෙයර් අන්නේ ඉන් කියන ප්‍රත්‍යය අගට කියවුනහම ගේ කියන අර්ථය තමයි එන්නේ. එහෙනම් විවසායියින් මනෙයිවි. ගොවියාගේ බිරිඳ තන් කුලන්දෙයික්කු තමන්ගේ කුලන්දෙයි කියන දරුවා තමන්ගේ දරුවට පාල් ඌට්ටි විට්ටුත් පුතේ පාල් කියන්නේ මොනවද? කිරි ඌට්ටි විට්ටුත් පොවා තූංග වයිත්තාන් නිදි කරලා තිබ්බා. පුතේ තූක්කම් කියනවා නින්ද. තූක්කම් නින්ද. දැන් මොකද කරේ? ඔන්න එක දුප්පත් ගොවියෙක් හිටියා. මෙයා මුගටියෙක් ඇති කරා. මුගටියාගේ ලක්ෂණ දෙකක් තිබ්බා. එකක් ස්වාමියාට විශ්වාසවන්තයි. ඒ වගේම ගොඩාක් බුද්ධිමත්. ඊට පස්සේ එක දවසක් මොකද කරේ? ගොවියා එළියට ගියා. ඊට පස්සේ ගොවියාගේ බිරිඳ හිටියා ගෙදර. නේද? බිරිඳත් මොකද කරේ? දරුවව නිදි කරලා තිබ්බා. කිරි දීලා නිදි කරලා තිබ්බා. පින්නර් පසුව පුතේ පින්නර් කියන්නේ පස්සේ. දැන් කිරි පොවලා තියලා පස්සේ තන්නීර එඩුත්තු වතුර අරගෙන එන්න. තන්නීර එඩුත්තු වතුර අරන් එන්න. வருவதற்காக குடத்துடன் கிணற்றிற்குச் சென்றாள். වතුර අරන් ඒම සඳහා வருவதற்காக අරන් ඒම සඳහා කුඩත්තුඩන් කලෙත් අරන් කිනරු කියන්නේ පුතේ ලිඳ. ලිඳට සෙන්රාල් ගියා. කුලන්දෙයික්කු දරුවාගේ කාවලාහ මුරට දරුවගේ මුරට කීරි වීට්ටිලිරුන්දදු. කවුද ගෙදර හිටියේ? කීරි. මුගටියා ගෙදර හිටියා දරුවගේ මුරට. කාවලාලි කියලා ඉගෙන ගත්තා නේද 9 වසරේ? කාවලාලි මුරකාරයා. අර පොල් පැල පාඩමේ තිබුණේ නේ? එහෙනම් ඔන්න අහන්නකෝ. ඔයාට චූටි පොතක් ළඟ තියෙනවා නම් මෙන්න මේ වචන ටික ඔයාට ඕනි වෙනවා. හොඳේ? ඒලෙයි. දැන් ඒලෙයි කිව්වේ දුප්පත්. විවසායි ගොවියා. කීරි මුගටියා. බුද්ධිය ඥානය කියලා අපි කියන්නේ. ඊට එජමාන් ස්වාමියා මනෙයිවි බිරිඳ එළියේ තූක්කම් නින්ද පින්නර පසුව තන්නීර් වතුර කුඩම් කලය කිනරු ලිඳ කාවලාලි මුරකාරයා කුලන්දෙයි දරුවා. ඔන්න ඔය ටික වැදගත් වෙනවා. ඒ ටික හිමීට ලියා ගන්න ඔයා. හරි? හරි දැන් මෙතෙන් එනකම් කතාව මොකද්ද තිබුණේ? දුප්පත් ගොවියෙක් හිටියා. එහෙනම් දුප්පත් කියන්න ඒලෙයි. ආයෙම ඔන්න මම මතක් කරනවා. හොඳේ? දුප්පත් ගොවියෙක් හිටියා. දුප්පත් කියන්න ඒලෙයි. ගොවියා විවසායි. මෙයාට හිටියා මුගටියේ. මුගටියට කියනවා කීරි. ඒ වගේම මෙයාගේ ලක්ෂණ දෙකක් තිබ්බා. එකක් බුද්ධිමත්. බුද්ධිමත් කියන බුද්ධි කියනවා ඥාණයට. ඒ වගේම ස්වාමියාට විශ්වාසවන්තයි. ස්වාමියාට කියනවා එජමාන් කියලා. විශ්වාසය. හරි? ඊට පස්සේ ගොවියා දවසක්. එහෙනම් දවසට කියනවා නාල්. ගොවියා දවසක් එළියට ගියා. එළියට කියන වෙලියේ. එළියට ගියා. ඊට පස්සේ ගෙදර හිටියා එයාගේ බිරිඳ. සිටිය කියන්න. සිටිය කියන්නේ මොකද්ද මේකේ තිබුණේ? ඉරුන්ද. ගෙදර දැන් ඔය ඉරුන්දු කියන එක ගන්නවා පුතේ. ඉරුන්දු කියන්නේ සිට කියන එක. හැබැයි මෙතන තියෙන්නේ මේ ඔන්න පොත බලන්නකෝ. එතන තියෙනවා කෝ එක. වීට්ටිල් ඉරුන්ද. ගෙදර සිටිය විවසායින් මනෙවි. ගොවියාගේ බිරිඳ. එහෙනම් ඔන්න දැන් එක දවසක් ගොවියා ගියා එළියට. නේද? ඊට පස්සේ ගෙදර හිටියා බිරිඳ. බිරිඳට කියනවා මනෙයිවි. ස්වාමියා එජමාන්. ඊට පස්සේ බිරිඳත් මොකද කරේ? වතුර අරන් එන්න ඕනේ හින්දා ළමයාට කිරි පොවලා ළමයාව නිදි කරලා තිබ්බා. එහෙනම් නින්දට කියනවා තූක්කම් කියලා. ඊට පස්සේ කියන පින්නර් වතුර අරන් එන්න. වතුර වලට තන්නීර්. කලෙත් අරන් නින්දට ගියා.
කලයට කියනවා කුඩම්, ලිඳට කියනවා කිනරු. ළමයාගේ මුරට හිටියා මුගටියා. නේ? එහෙනම් ළමයාට කියන්නේ කුලන්දේ. මුගටියා කීරි. ඔය ටික මතක තියාගන්න. හරි. ඊළඟ ඡේදයට යනවා ඔන්න. ඔන්න දැන් බිරිඳ මොකද කරේ? ළමයාව නිදි කරලා තියලා ලිඳට ගියා වතුර අරන් එන්න. ඊට පස්සේ කියනවා දෙවෙනි ඡේදේ සිරිදු නේරත්තිල්. පුතේ නේරම් කියන්නේ වෙලාව නේ? සිරිදු නේරත්තිල්. ටික වෙලාවකට පස්සේ සිරිදු නේරත්තිල්. ටික වෙලාවකින් කරුණාගම් ඔන්රු. පුතේ නාගම් කියන්නේ නය. කරුණාගම් කළු නයෙක්. පායිල් පැදුරේ. පායි කියන්නේ පැදුර. පායිල් පැදුරේ. උරංගි කොණ්ඩිරුන්ද. පුතේ දැන් තූක්කම් කියලා කිව්වේ නින්ද. එහෙනම් ඔතන උරක්කම් කියන්නේත් අපි නින්දට. ඔන්න සමාන පද දෙකක්. හොඳේ. තූක්කම් කියන්නේත් නින්ද, උරක්කම් කියන්නේත් නින්ද. ඔන්න ටික වෙලාවකින් කළු පාට නයේ පායිල් උරංගි කොණ්ඩිරුන්ද. පැදුරේ නිදාගෙන හිටිය කොණ්ඩිරුන්ද නිදාගෙන හිටිය. කුලන්දෙයින්. දැන් පුතේ කුලන්දෙයි කිව්වේ දරුවා. කුලන්දෙයින් දරුවාගේ. මතකයි නේද මං? අම්මාවින් පෙයර්. අම්මාගේ. එහෙනම් කුලන්දෙයින් දරුවාගේ. අරුහේ සෙන්රදු. පුතේ අරුහිල් කියන්නේ ළඟ. අරුහේ සෙන්රදු ළඟට ගියා. දැන් මොකද වෙන්නේ? ටික වෙලාවකින් කළු පාට නයේ පැදුරේ නිදාගෙන හිටපු ළමයා ළඟට ගියා. දැන් මුගටියද ගියේ නයාද? කවුද ගියේ? පැදුරේ නිදාගෙන හිටියේ කවුද ළමයි? ළමයා. ළමයා ළඟට ගියේ කළු පාට නයෙක්. ඉදෙයි කීරි කණ්ඩදු. ඉදෙයි කියන්නේ මේක. කීරි කියන්නේ මුගටියා. කණ්ඩදු දැක්කා. මේක දැක්ක මුගටියා. උඩනේ ඉක්මනින්ම පාම්බින් මේල්. පාම්බු කියන්නේ නයා, මේල් කියන්නේ උඩ. නයාගේ උඩට පායින්දදු පැන්නා. ඔන්න ටික වෙලාවකින් ළමයා නිදාගෙන හිටපු තැනට කළු පාට නයෙක් ආවා. මේක දැක්ක මුගටියා. දැක්ක ගමන් මොකද කරේ? පාම්බින් මේල්. නයාගේ උඩට පායින්දදු කියන්නේ පුතේ පැන්නා. අදු පාම්බෙයි. ඌ නයාව කඩි කියන්නේ හපනවා. කඩිත්තු සපා. ඌ නයාව සපා තුන්ඩු තුන්ඩා කියදු. කෑලි කෑලි කළා. හරි. එහෙනම් පුතේ මේකෙදි ඔයා මතක තියාගන්න ඕනේ දෙවනි ඡේදෙදී නේරම් වෙලාව, පායි පැදුර, නාගම් නයා, උඩනේ ඉක්මනින් පොතක් අරගෙන නෝට් එකක් ලියා ගන්න. හොඳේ. ඊට පස්සේ මේල් කියන්නේ උඩ කියන එක. ඔන්න යනවා ඊළඟ ඡේදෙට. සට්ටුනේ රත්තිල්. ටික වෙලාවකින්. සට්ටුනේ රත්තිල් කියන්නේ පොඩි වෙලාවකින් විවසායියින් මනෙයිවි. ඔන්න දැන් මොකද වුනේ දෙවනි ඡේදෙදී? දෙවනි ඡේදෙදී මොකද වුනේ? මතක් කරලා බලන්න. මෙහෙම වුණා. ඊට පස්සේ මොකද වුනේ? ටික වෙලාවකින් කළු පාට නයෙක් ආවා. ඒක දැක්ක මුගටියා. ළමයා ළඟට යනවා දැක්කනේ මුගටියා. ඊට පස්සේ නයාගේ උඩට පැන්නා. නයාව කඩි කියන්නේ හැපුවා. කඩි කියන ක්‍රියාපදයේ තේරුම හැපුවා. හපලා තුන්ඩු තුන්ඩා කියදු. කෑලි කරා. ඔන්න තුන්වෙනි ඡේදෙදි කියනවා සට්ටුනේ රත්තිල්. ටික වෙලාවකින් විවසායියින් මනෙයිවි. දැන් දන්නවා පුතේ ඔයා විවසායි කියන්නේ ගොවියා. මනෙයිවි කියන්නේ බිරිඳ. ටික වෙලාවකින් ඔන්න ගොවියාගේ බිරිඳ කුඩත්තිල්. කුඩම් කියන්නේ කලය. නීර නිරයින්දු. කලයට වතුර. නිරයි කියන්නේ ගොඩක් කියන එක නේද? මෙතන අපිට ගන්න වෙන්නේ නිරයිත්තු පුරවගෙන. කොණ්ඩු තිරුම්බිනාර. ඔන්න ආපහු ආවා. ඔන්න ගොවියාගේ බිරිඳ ටික වෙලාවකින් කලයට වතුරත් පුරවගෙන ආපහු ආවා. තිරුම්බිනාර. වීටින් වෙලියේ නිවසන් එළියේ කද වරුහේ. පුතේ කදවු කියන්නේ දොර. මොකද කදවු කියන්නේ දොර. අරුහිල් කියන්නේ ළඟ. කදවු කියනවා දොර, අරුහිල් කියනවා ළඟ. එහෙනම් කද වරුහේ.
කදවු කියන එකට අරුහිල් කියන වචනේ එකතු කරලා තියෙන්නේ. නම් කදවරුහේ දොර අසල ඉරුන්ද හිටිය කීරියයි කණ්ඩාල් අවල්. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔන්න චුට්ටි වෙලාවකින් ගොවියගේ බිරිඳ කලයට වතුරත් පුරෝගෙන ආපහු ආවා. වීටින් වෙලියේ ගෙදරට එළියේ කදවරුහේ දොර ළඟ ඉරුන්ද හිටිය කීරි මුගටියව කණ්ඩාල් දැක්කා. අවල් කියන්නේ ඇය. නිවසේ එළියට වගේ වෙන්න දොර ළඟ හිටියලු මුගටියා. එයා දැක්කලු ඉන්නවා ඇය. අදන් පුතේ 6 වසරේදී ඉගෙන ගත්ත මතකද? ඔය හැම ගොඩක් වචන අපිට කලින් හම්බෙච්ච වචන. මතකද දාන්නේ නෑ. අදන් සොණ්ඩු සිවප්පු නිරම් උගේ හොට රතු පාටයි. එහෙනම් පුතේ අදු කියන්නේ ඌ, අදන් කියන්නේ උගේ. අදන් මුහත්තිල් පුතේ මුහම් කියන්නේ මුහුණ. අදන් මුහත්තිල් උගේ මූනේ ඉරත්තම් ලේ පඩිත්තිරුප්පදෙයුම් ගෑවිලා තියෙනවා. එයාගේ මූනේ ලේ ගෑවිලා තියෙනවා. කණ්ඩාල් දැක්කා. උඩනේ ඉක්මනින්ම අවල් ඇය තන් කුලන්දේ තමන්ගේ දරුවා කීරි කඩිත්තු විට්ටදු. කීරි කියන්නේ මුගටියා. කඩි කියන්නේ හපනවා. මුගටියා හපලා ඇති කියලා නිනෙහිතාල් හිතුවා. මොකද උනේ පුතේ? ටික වෙලාවකින් ඔන්න ගොවියාගේ බිරිඳ ගියේ වතුර අරන් එන්නනේ. එයා වතුර අරගෙන ආවා. එනකොට ඔන්න නිවසෙන් එළියේ ඉන්නවා කවුද? දොරගාව මුගටියා. ඊට පස්සේ එයා ඒත් එක්කම දැක්කා එයාගේ මූණේ මොනවද තියනවද? ඉරත්තම් මොනවද ඉරත්තම්? ඕක හරිනම් කියන්න නැතුව තමයි ශබ්ද කරන්නේ. හොඳේ? රත්තම් ලේ ඊ ශබ්ද කරන්නේ නැතුව. එයාගේ මූණේ ලේ ගෑවිලා තියෙනවා දැක්කා. පුතේ මං චුට්ටක් වචන ටික මතක් කරන ඕන අහන්න. විවසායි කිව්වේ ගොවියා. මනේවි බිරිඳ. කුඩම් කලය. වෙලියේ එළිය. කදවු දොර අරුහිල් ළඟ. ඊට පස්සේ මුහම් කියනවා මුහුණ. රත්තම් කියනවා ලේ වලට. මං අර ඒක ශබ්ද කර ලියන විදිහට තමයි ඒක ශබ්ද කරේ. හොඳේ ඉරත්තම්. හරි. එයාගේ මූණේ ලේ ගෑවිලා තියෙනවා දැක්කා. ඔච්චරයි කියුවේ. ඊට පස්සේ කියනවා උඩනේ ඉක්මනින්ම අවල් ඇය තන් කුලන්දේ තමන්ගේ කුලන්දේ දරුවා කීරි මුගටියා කඩිත්තු විට්ටදු. කඩි කිව්වේ මං හපනවා. විට්ටදු හපලා ඇති එන කියලා නිනෙයිතාල්. පුතේ නිනෙයි කියන්නේ හිතනවා. එයා අරක දැක්ක ගමන් මොකද්ද හිතුවේ? ඌ මගේ ළමයා හපලා තමයි කියලා හිතුවා. නිනෙයි කියන්නේ මොකද්ද? හිතනවා. උඩනේ කියන්නේ ඉක්මනින්. ඉක්මනින් මෙයා මොකද්ද හිතුවේ? මූ මගේ ළමයාව හපලා. එන නිනෙයිතාන්. තුක්කමුම් කෝපමුම්. දෙකකින් මොනවද ඒ දෙක? තුක්කමුම් කෝපමුම්. දුකෙනුත් කෝපෙනුත් අඩෙයින්ද පසු උන. දුකෙනුත් කෝපෙනුත් පසු වෙච්චි අවල් කියන්නේ ඇය නීර් නිරම්බිය වතුර පිරුණ කුඩත්තේ කලය කීරියින් මීදු. මොකද කරේ ළමයි? දුකෙන් වගේම කෝපෙනුත් දුක්කමුම් කෝපමුම් දුකෙනුත් කෝපෙනුත් පසු උන ඇය නීර් නිරම්බිය වතුර පිරුණ කුඩම් කලය කීරියින් මීදු. මුගටියා මීදු කියන්නේ මත. මුගටියා මත පෝට්ටාල් දැම්මා. අප්පාවියාන කීරි. ඔන්න වැදගත් වචනයක්. ඕක අපිට කලින් හම්බෙලා නැහැ. අප්පාවි කියලා කියන්නේ අහිංසක. අහිංසක මුගටියා තුඩිත්තු ඉරන්දදු. පුතේ මොකද වෙන්නේ? ගැහි මැරුණා. ගැහි මුගටියා මැරුණා. ඇයි මැරුණේ යා? කාන්තාව මොකද්ද හිතුවේ ළමයි? මොකද්ද යා හිතුවේ? අර දැන් මුගටියාගේ මූණේ ලේ ගෑවිලා තියෙනවා දැක්ක හින්දා එයා හිතුවා
මූ මගේ ළමයා හපලා කියලා එයා වතුර පුරෝගෙන ආපු කලය මුගටියාගේ ඇඟට දැම්මා. මීදු කියන්නේ මත. මීදු මත. මුගටියා මතට දැම්මනේ ඒත් එක්ක මුගටියා මොකද වෙන්නේ? ගැහි ගැහිම මැරුණා. පුතේ මේකෙදි ඔයාලට එතකොට පුළුවන් වෙන්න ඕනේ අහිංසක කියන්න අප්පාවි. අයන්නේ මතක තියාගන්න. අහිංසක අප්පාවි. කුඩම් කලය. තුක්කම් දුක. කෝපම් කෝපය. උඩනේ ඉක්මනින්. අවල් ඇය. පත්තම් ලේ. මුහම් මුහුණ. අරුහිල් ළඟ. කදවු දොර. මං අවසානට ආයි ලියා ගන්න ඕනේ වචන ටික කියන්නම් සිංහලෙන්. ඔයා ගෙදරින් තනියම මේවට වචන ටික ලියන්න. හරි. ඊට පස්සේ අවසාන ඡේදෙදි කියනවා විරේවාහ. ඒකත් පුතේ අර ඉක්මනින් කියන අර්ථෙම තමයි. ඔන්න සමාන පදයක් අපි ගන්නවා ඒකට මොකක්ද දන්නවද? ඔයා දන්නවද වේගෙන් කියන්න කියන වචනේ? වේගෙන් කියන්න. වේගමාහ. ඒකට සමාන පදයක් තමයි පුතේ විරේවාහ කියන්නේ. ඔන්න තව එකක් තියෙනවා. අවසරමාහ කියන එකත් ඔතෙන්ට ගන්නවා. වේගමාහ, විරේවාහ, අවසරමාහ සමාන පදයක්. හොඳේ. වේගෙන් ඉක්මනින් කියන්න. හරි. ඊට පස්සේ විරේවාහ ඉක්මනටම වීටිට්කුල් විගසින් කියලා අපි කියන්නේ. වීටිට්කුල් උල්ලේ කියන්නේ ඇතුලේ. වීඩු කියන්නේ ගෙදර. නිවස තුලට ඕඩික් සෙන්රු දුවගෙන ගොස් පාරතාල් අවල් බැලුවා ඇය. ඕන දැන් කලෙත් අරූගේ ඇඟට දාලා ඉවර වෙලා මොකද කරේ? ඉක්මනටම ගේ ඇතුළට ගිහිල්ලා බැලුවා. අංගේ එහි කුලන්දෙයි සුහමාහ. අනේ මොකද වෙන්නේ ළමයි? කුලන්දෙයි කියන්නේ දරුවා. සුහමාහ සුවසේ. තුංගි කොණ්ඩිරුන්දදු නිදාගෙන ඉන්නවා. ගේ ඇතුළට ගිහින් බලනකොට මොකද වෙන්නේ? දරුවා හොඳට සුවසේ නිදාගෙන ඉන්නවා. අරුහේ ළඟ. ඔරු කරුණාගම් කළු පාට නයෙක්. කොල්ලප්පට්ටු ඉරුන්දදු මැරිලා හිටියා. අප්පොළුදු එතකොට එවිට කියලා අපි කියන්නේ. අප්පොළුදු එතකොට. තාන් කියන්නේ තමයි. නාන් තාන් මන් තමයි. එතකොට තමයි අවලුක්කු ඇයට උන්මෙයි පුරින්දදු ඇත්ත වැටහුනේ. එතකොට තමයිලු ඇයට ඇත්ත වැටහුනේ. ඉරන්දු පෝන මැරිලා හිටිය කීරියෙයි මුගටියා. දැන් මොකද වෙන්නේ ළමයි? එයා ගෙට ඇතුළට යනකොට ළමයා හොඳට සුවසේ නිදාගෙන ඉන්නවා. ඒ ළඟම කළු පාට නයෙක් මැරිලා ඉන්නවා. අප්පොළුදු තාන් එතකොටම තමයි අවලුක්කු ඇයට උන්මෙයි පුරින්දදු ඇත්ත වැටහුනේ. ඉරන්දු පෝන මැරිලා හිටිය කීරියෙයි මුගටියා. මඩියිල් තුරුලේ අපි ඔඩොක් නැත් තුරුල්ලේ කියන්නේ. තුරුලේ වයිත්තු තබාගෙන කොණ්ඩු අලත් තොඩංගිනාල්. වයිත්තු කොණ්ඩු. මොකද වෙන්නේ ළමයි? ඉරන්දු පෝන මැරිලා හිටිය කීරියෙයි මුගටියව මඩියිල් තුරුල්ලේ වයිත්තු කොණ්ඩු තබාගෙන අලත් තොඩංගිනාල්. අලුදදු කියන්නේ අඬනවා. අලත් තොඩංගිනාල් අඬන්න පටන් ගත්තා. ආනාල් නමුත් අවලදු ඇයගේ අලුහෙයාල් පුතේ ඇඬීම. නමුත් ඇගේ ඇඬීමෙන් එන්න පයන්. මොකද්ද ප්‍රයෝජනේ? පයන් කියන ප්‍රයෝජනේ. නමුත් මොකද්ද එයාගේ ඇඬීමෙන් තියෙන ප්‍රයෝජනේ? දැන් ඇඬුවට වැඩක් නැහනේ. කන් කෙට්ට පින් සූර්ය නමස්කාරම් එදට්කු. ඇස් පෙනීම නැති වුණාම පුතේ කන් කෙට්ට කියන අන්ධ වුණාම කියලා අපි කියන්නේ. ඇස් පෙනීම නැති වුණාට පස්සේ සූර්යාට වැඳලා මොකටද කියලා අහනවා. ඊට පස්සේ යටින් තියෙනවා මෙන්න මෙහෙම එන්නි තුනිහ කරුම තුනිත්ත පින් එන්නුවම් එන්පදු ඉලුක්කු. එන්නි තුනිහ කරුම
එන්නිනාන් කියන පුතේ හිතනවා. නිනෙයි කියන හිතනවා. එන්නිනාන් කියන හිතනවා. එහෙනම් හිතලා කරුමම් කියන ක්‍රියාව මොනවා හරි දෙයක් කරන්න කලින් තමයි අපි හිතන්න ඕනේ නේද? සිතා ක්‍රියා කරන්න. හිතලා ක්‍රියාවට නංගන්න කියලා කියන්නේ නේ. හිතලා ක්‍රියා කරන්න. හිතීමෙන් පසු පහත් ක්‍රියාව කියන්නේ ක්‍රියාව කරාට පස්සේ හිතන එක පහත් ක්‍රියාවක්. ඒ කියන්නේ එකෙන් කියන්නේ මෙන්න මෙච්චරයි. මොනවා හරි දෙයක් කරන්න කලින් හිතන්න ඕනේ. කරාට පස්සේ ඒක හිතලා කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන එක තමයි කියන්නේ. හරි. ඒක පහත් ක්‍රියාවක් කියලා තමයි කියන්නේ. හොඳේ. එන්නුව මෙන්පදු ඉලුක්කු. ක්‍රියාවෙන් පසුව සිටීම පහත් ක්‍රියාවක්. හරිද? පුතේ දැන් ඔන්න මේකේ තියෙන වචන ටික මම සිංහලෙන් කියනවා. ඒ කියන්නේ ඔයාට වැදගත් වෙන වචන ටික සිංහලෙන් කියනවා. ඔයා චූටි නෝට් එකක් දාගන්න දිනෙත් දාලා පොඩි පොතක් තියාගෙන ළඟ දිනේ දාලා මාතෘකාවත් ලියලා කීරියුම් පාම්බුම් කියලා ලියලා මෙන්න මේ සිංහලෙන් කියන වචන ටික ලියා ගන්න. මම දැන් අද වචන ටිකයි ඔයාට ඕන සමාන පද විරුද්ධ පද ටිකයි. ඔන්න මේකේ තව සිංහලෙන් මම වාක්‍ය ටිකක් දෙන්නම් දෙමළෙන් හදන්නයි. ඊට පස්සේ පින්තූරයට ඕන වචන ටිකයි දෙන්නම්. ඒ ටික හැබැයි අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ නැහැ. ඔයාලා ඒ ටික ලියලා තියලා තියන්න. සමහර විට ඊළඟ වීඩියෝ එකේදී මම ওই ටිකට උත්තර ටික මොනවා හරි ඒ ටික දෙන්නම්. හරි එතකන් ලියලා තියාගන්න. හරි ඔන්න පළවෙනි එක ළමයි දුප්පත් ගොවියා මුගටියා බුද්ධිය ඌ ඒක ස්වාමියා විශ්වාසය දවස එළියේ බිරිඳ දරුවා නින්ද වතුර පසුව කලය ලිඳ පුතේ මම මුරකාරයා කියලා දෙන්නේ හොඳේ මේකේ මුරටනේ තිබුණේ මුරකාරයා වෙලාව කළු නාගයා පැදුර ළඟ උඩ ගොඩක් කියන නිරෙය්‍ය දොර ලේ කෝපය මත අහිංසක වේගයෙන් පුතේ මේක මන් දෙන්නේ විපත කියලා. හොඳේ විපත මොකද ඒක විරුද්ධ පදවලට එනවා. විපත කියලා ලියා ගන්න. විපත ඊළඟ එක ප්‍රයෝජනය ඇත්ත ඉර හරි එච්චරයි පුතේ තියෙන්නේ. ඊට පස්සේ සමාන පද කියලා ලියා ගන්න. මම දෙමළෙන් කියනවා ඔයා ඒකට සමාන පදේ ගෙදරින් ලියන්න. පළවෙනි එක
විවසයි විවසයි බුද්ධි එජමාන් නාල් வீடு மனைவி தூக்கம் தண்ணீர் சென்றால் සමාන පද ලියන්න තියෙන්නේ சென்றால் සෙන්රාල් කියන එක ලියා ගන්නකො සෙන්රදු කියලා. සෙන්රදු ගොඩක් වෙලාට එහෙම තමයි එකේ ඉන්න නා. කොහොම ආවත් ඒක ලියා ගන්න පුළුවන් වනේ. සෙන්රදු ලියන්නකො ඈ සෙන්රදු. குழந்தை குழந்தை நேரம் අරුහිල් රත්තම් යන්න ඉස්සරහට දාලා ලියන්න. එතකොට ඉරත්තම් කියලා ලියවෙන්න ඕනේ. කන් සුලි 3 කන් 3 සුලි නානා කන් நினைத்தது நினைத்தது துக்கம் துக்கம் ඊළඟ கோபம் පුතේ මට අර වචන ලියා ගන්න තැන දුන්නද කියන එක මතක නැහැ. අහිංසක කියන එක දුන්න නැත්තම් ලියන්න. අර වචන ලියන තැන සමාන පදවල නෙමෙයි. එතන තව ලියන්න මත කියන එක. අහිංසක කියන එක දුන්න නැත්තම් ඒකත් ලියා ගන්න. මත කියන එකත් ලියා ගන්න. ඊළඟ මං කිව්වේ සමාන පදවලට තුක්කම් ඊළඟ කෝපම් උන්මෙයි සුලි 3 උන්මෙයි සමාන පදවලට තොඩක්කම් සූරියම් එච්චරයි. ඊපස්සේ විරුද්ධ පදවල පළවෙනි එක එජමාන් පළවෙනි එක එජමාන් ඊළඟ வெளியே විසුවාසම් පළවෙනි එක කිව්වේ එජමාන් ඊළඟ வெளியே ඊළඟ විසුවාසම් ඊළඟ පින්නර් අරුහිල් මේල් නිරෙය විරයිවාහ පුතේ සමාන පදවලට කෝපම් කියන එකත් ලියා ගන්න. කෝපම් දුන්නද මතක නැහැ. ලියලා නැත්තම් ඒකත් ලියන්න. දුන්නද කියලා මට මතක නැහැ. ඊට පස්සේ විරුද්ධ පදවලට ලියුවේ මම දැන් විරයිවාහ ඊට පස්සේ තුක්කම් විරුද්ධ පදවලට තුක්කම් තොඩක්කම් අලුදදු තොඩක්කම් ඊළඟ අලුදදු ඊළඟ පින් පුතේ ඕකේ පින්තූර ලියනකොට ඔයාලට ඕන වෙන වචන තමයි අම්මට දන්නව නැත්නම් අම්මා ලියන්න පුළුවන් කාන්තාවට පෙන් කියනවා ළමයා පිල්ලෙයි පාවිච්චි කරන්න පුළුවන්
ඊළඟට මුගටියා කීරි කොට්ටේ තලෙයනේ ඊළඟට පැදුර පායි දොරට කද වූ කියනවා. ඒකේ වාක්‍ය පහක් ලියන්න තනියම. මම වාක්‍ය පහක් ඕනනම් පස්සේ ඊළඟ එකේදී කතා කරමු ඒක. ඊට පස්සේ සමාන පද විරුද්ධ පද හරි. මම හිතනවා ප්‍රශ්න වලට ඒකේ උත්තර ලියා ගන්න පුළුවන් වෙයි ළමයි. නැත්තම් ඊළඟ වීඩියෝ එකේදී ඔය ටිකත් කතා කරලා ප්‍රශ්න වලට උත්තර ටිකක් කෙටියෙන් කතා කරගෙන යන්න. නැත්තම් ප්‍රශ්න පහ නම් කතා කරන්නත් පුළුවන්. විරුද්ධ පදවලට උන්මෙයි කියලා එකක් දුන්නාද? ඒක දුන්නේ නැත්නම් ඒකත් ලියන්න ඈ උන්මෙයි කියන එක විරුද්ධ පදවල. හරි පුතේ. එහෙනම් අදට මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තන්නම්. මේ එහෙනම් ලබන සතිය අපි මෙහෙම කරමු. මම ඔය දුන්න ටිකත් කතා කරලා සමාන පද විරුද්ධ පදයි වචන ටිකයි පින්තූරෙයි අභ්‍යාසෙ ටිකයි ඒ ටික කතා කරමු ලබන සතියේ වීඩියෝ එකේදී එහෙනම්. දැන් එහෙනම් ඔය ටික ලියලා ඒ ටික කරගෙන වැඩ ටික ඉවර කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු. නම් හැමෝටම බුදු සරණයි. වණක්කම්.